අයිබෝන් මගේ ගමනේනිම YouTube channel එක බලලා මගේ යාළුවෝ සියලු දෙනාටම අද ඉතින් ඔන්න රුමේනියාවේ ඇවිල්ලා දැන් මං අදට මාස 2යි අද ඇවිල්ලා ඉන්නේ මේ ස්ප්‍රින්ග් තියන්න පිංග එක තියන්න තමයි අද ඇවිල්ලා ඉන්නේ මේ යමයි අපේ 11 දෙනෙක් ඔක්කොම කට්ටිය ආවා කට්ටියත් එක්ක අද ආවා ඉතින් අපි අද මේ ස්ප්‍රින්ග් තියන එක පොඩ්ඩක් ඒ වැඩේ ලැහැත්ති වෙනකල් අපි පොඩ්ඩක් මේ shopping complex එකක් ඇතුළට ආවා ඉතින් මේ තියෙනවා සුපිරි දෙයක් ඔයාලට පෙන්නන්න මම ඒක ඔයාලට පෙන්නන්නම් දැන් එතනට ගිහිල්ලා මම මේ තියෙන්නේ උඩට යන ලිෆ්ට් එකක් මේක දිගේ තමයි අපි දැන් උඩට යන්නේ ඉමිග්‍රේෂන් එක තමයි යන්නේ අපි මේ පිංග තියන්න තැනට ඉතින් මේ ලිෆ්ට් එකේ තමයි අපි යන්නේ උඩට පටියඩු කරයිනේ පටියඩු කරයි ඒක මාතරනේ යනවා ඉවර යන්නේ නැහැ නේ මේ සුදු මාතරේ රාජපත් එකක් විශ්වයද අපි දැන් මේ ඉන්නේ කැලිෆෝර් shopping complex එක ඇතුලේ මේ මෙතන කොහේ හරි කොටසක තමයි මං හිතන්නේ ඉමිග්‍රේෂන් එක තියෙන්නේ එතනට ගිහිල්ලා අපි අද පිංග තියන්න යන්නේ මේ ඔක්කොලාම මේ අපේ 11 දෙනෙක් ඉන්න 11 දෙනා පිංග තියන්න යන්නේ මේ රටට අවුරුදු දෙකක් වීසා එක වදින්න ID කාඩ් හදන්න තමයි අපි මේ අද යන්නේ දැන් නම් හුඟක් රස්නේ මේ දවස් හුඟක් රස්නේ ඉන්නේ ඔයාලට පේනවා මේ තියෙන්නේ රුමේනියාවේ ජිම් එක මේ කැලිෆෝර් එකේ හැමදේම තියෙනවා මේ තියෙන්නේ රුමේනියාවේ ජිම් එක ඔයාලට පේනවා ලොකු ජිම් එකක් තියෙන්නේ ඉතින් අපිට ශරීරයට අවශ්‍ය මේ එක්සර්සයිස් කරන්න ව්‍යායාම කරන්න මෙතන දෙන්න පුළුවන්. ඉකරම තියෙන ජිම් එක. ඒනවනේ ඔයාලට මේ ව්‍යායාම කරන උපකරණ ගොඩක් තියෙනවා මේකේ. ඉතිරි ජිම් එකක් තමයි මේ තියෙන්නේ. ඇඟ හදා ගන්න ඕන නම් ඔක්කොලාටම එවිල්ල ඇඟ හදා ගන්නවත් මේ මාළවලු මුදු වර්ගයේම තියෙන්නේ මේ රිදී වලින් මේ මාළ මුදු කරාඹු ඒවා තමයි මේ තියෙන්නේ මාළට මේ පේනවනේ රිදී වලින් තමයි ගොඩක් අය මේ දාන්නේ මේ රිදී වලින් හදපුවා තමයි මේ තියෙන්නේ මම ඔයාලට විශේෂ දෙයක් කිව්ව ඉස්සෙල්ලා පෙන්වන්න දිනවා කියලා මම ඒක පොඩ්ඩක් ඉස්සරහට ගිහලා දැන් පෙන්වන්න ඒ තියෙන්නේ මේ පුටු දෙකක් තියෙනවා නේද මේ පුටු දෙක තමයි මේ මසාජ් කරන පුටු. ඒ කියන්නේ මේ ඉඳගෙන මේ මෙහෙ සල්ලි වලින් ලේ එකක් දාපුවාම මේ මසාජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මසාජ් වෙනවා මේ පුටු ඉඳන් ලේ එකක් දාපුවාම මේ මසාජ් කරන මසාජ් පුටු දෙකක් තමයි මේ ඔයාලා තියෙන්නේ පේන්නේ. ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා පිංගක් තිබ්බා මොකද ඒක ඇතුලේ වීඩියෝ කරන්න බෑ ඒකින්ද වීඩියෝ කරගන්න බැරි වුණා ඉමිග්‍රේෂන් එකේ අපේ 11 දෙනාම දැන් ගිහලා පිංග තිබ්බා අපේ ID හදන්න දැන් අවුරුදු දෙකකට අදින් පස්සේ ID එක වදිනවා ඔය විදියට තමයි දැන් ඉතින් ටිකින් අපි මෙතනින් යනවා ගිහිල්ලා 12න් පස්සේ වගේ වැඩටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ අද මේ තමයි ඉතින් අද දවසේ ගෙවෙන්නේ රයිට් එහෙනම් අපි දැන් එළියට යන්නේ එළියට ගිහිල්ලා ඇවිල්ලා මේ එළියට ගිහලා වෑන් එකට නැගලා අපි යනවා ආය අපේ රෙකමෙන්ඩේෂන් වලට ගිහිල්ලා මේ ආපහු මේ වැඩට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ රයිට් එහෙනම් අදට සමු ගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ජය වේවා